කොහොමද ඔයාට මිනිස්සුන්ගේ මූණ කියන්නේ හරියට කැඩපත වගේ අපිට වචනයෙන් කියලා තේරුම් ගන්න බැරි හුඟක් දේවල් එයාලත් දෙක කතා බහ කරලා තේරුම් ගන්න බැරි හුඟක් දේවල් මිනිස්යාගේ මූණ දිහා බලලා තේරුම් ගන්න පුළුවන්. ඒකට තමයි අත්දැකීම කියන්නේ. ඒ වුණාට ඊටත් වඩා හුඟක් දේවල් මිනිස්සුන්ගේ මේ මූණේ තියෙන හැඩයෙන් ඇස්වල, කන්වල, තොල්වල, නාසයේ සහ නලල පිහිටලා තියෙන ආකාරය අනුව කියන්න පුළුවන්. අපි සින්දුවෙත් කියනවානේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා. ඒ වගේ තමයි 100%ක්ම නිවැරදි නොවුනත් අපිට මේ මිනිස්සුන්ගේ මූණේ තියෙන හැඩය අනුව ඔවුන්ගේ ඒ මූණේ තියෙන අවයව පිහිටලා තියෙන ආකාරය අනුව ඒ අය කොයි වගේ අයද කියලා කියන්න පුළුවන්. මූණ කියන්නේ අපේ හැඟීම් ප්‍රකාශනයේ කැඩපතක් කියලා මම ඔයාලට කලින් මේ වැඩසටහන පටන් ගද්දිම කිව්වනේ. මිනිස්සු දිහා බලලා අපිට කියන්න පුළුවන් මෙයා ඉන්නේ තරහින්ද, දුකින්ද, සතුටින්ද, කෝපයෙන්ද ඒ හැමදේම මූණ දිහා බලලා කියන්න පුළුවන්. සමහර මිනිස්සුන්ගේ මූණ දිහා බලද්දී අපිට හරි බොහොම පහන් සිතුවිලි එනවා. බොහොම සතුටක් දැනෙනවා එයාගේ අර තියෙන ප්‍රියමනාප පෙනුම දකිද්දි. එතකොට උප්පත්තියේ ඉඳලම ඔය මිනිස්සෙන්ගේ මුහුණු පිහිටන හැඩයන් පහක් තියෙනවා. ඒක තමයි වෘත්තාකාර, දිග, සමචතුරස්‍රාකාර, ත්‍රිකෝණාකාර, ඕවලාකාර. ඒ කියපු හැඩයන් වලට තමයි ඕනම මිනිස්සෙක්ගේ මූණක් පිහිටන්නේ. ඊට එහා අය මූණ පිහිටන විදිහක් නැහැ. අපි දැන් එකින් එක බලමු ඔය මූණ වල හැඩයන් අනුව ඒ මිනිස්සුන්ගේ තියෙන ගතිගුණ නැත්තම් ඒ කට්ටිය මේ සමාජශීලී වෙන්නේ කොහොමද? එයාලගේ හැංගිලා තියෙන ජීවන රහස් කොහොමද එන්නේ කියලා. මූණ වල හැඩයන් වලට අමතරව තව මේ ඇස්, නලල, නාසය, තොල් කං පිහිටලා තියෙන විදිය අනුවත් ඒ මිනිස්සුන්ගේ ගතිගුණ අපිට කියන්න පුළුවන්. අපි පිළිවෙලට කතා කරගෙන එමු. දැන් වෘත්තාකාර මුහුණු කියන්නේ ඒ අය බොහොම සමාජශීලී මිනිස්සු කියලා තමයි කියන්නේ. ඔයා දැකලා සමහරට අර මූණේ හැඩය සම්පූර්ණයෙන්ම රවුමක් වගේ තියෙන. ඒ කියන්නේ වෘත්තාකාර මූණ මේ පැත්ත සම්පූර්ණයෙන්ම මේ රවුමක් විදිහට තියෙන්නේ. ඒ අය හුඟක් සමාජශීලී, ආදරණීයයි. තවත් කට්ටියගේ ආදරය දිනා ගන්න පුළුවන් බොහොම චතුර කතිකයෝ කියලා තමයි කියන්නේ. ඒ වගේම අර දයානුකම්පිත මිනිස්සු තව කෙනෙක් ගැන අනුකම්පාවක් ඇති වෙන අය. මේ අය කොහොමත් ඔය බොහොම ගුණ යහපත්, ගුණකරුක සමාජයේ තියෙන නීති රාමුවට යටත් වෙලා ඉන්න මිතුරන් රාශියක් ඉන්න චරිත. මොකද මම මුලින්ම කිව්වනේ මේ වෘත්තාකාර මූණු තියෙන කට්ටිය හරිම ආදරණීයයි, ගුණගරුකයි, යහපත් සමාජශීලී චරිත කියලා. මේ වගේ කට්ටියට පණ දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. හවුල්කාරයෝ ඉන්නවා, හොඳ යාළුවෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මේ වෘත්තාකාර මූණු තියෙන කට්ටිය බොහොම මෘදු සිතක් තියෙන අය. ඉක්මනින්ම කම්පණයටපත් වෙනවා. ඉක්මනින්ම හිතට දුකක් දැනෙනවා. අර තද හිතක් තියෙන බොහොම තද ගති තියෙන දැඩි මිනිස්සු නෙමෙයි. එයාලගේ හිත බොහොම මෘදුයි. ඉක්මනින්ම සංවේදී. බොහොම සංවේදී කියලා කියමුකෝ අපි. ඒක තමයි වචනේ. ඒ අය බොහොම සංවේදී මිනිස්සු. ඊට පස්සේ තමයි දිග මුහුණු. දිග මුහුණු තියෙන අයත් ඔයා දැකලා ඇති මේ සමාජයේ ඕන තරම් ඉන්නවනේ දිග මුහුණු තියෙන කට්ටිය. මෙයාලා ටිකක් කුකුල් කේන්තිකාරයෝ කියලා තමයි කියන්නේ. බොහොම ඉක්මනින් කේන්ති ගන්න, තරංගශීලී, තරංගකාරී, තව කෙනෙක් එක්ක මොකක් හරි වැඩක් කරන්න කිව්වොත් එහෙම මෙයාලාට ඒක හැමදේම තරංගයක් විදිහට තමයි දකින්නේ. හැම වෙලාවෙම දිනන්න ඕන. හැම වෙලාවෙම ජයග්‍රහණය කරන්න ඕන. නායකත්වය කියන දෙයට උපන් හපන්කම් තියෙන කට්ටිය. මේ දිග මූණු තියෙන අය කෙලින්ම නායකත්වයට උපදින කට්ටිය කියලා තමයි කියන්නේ. මෙයාලගේ ඕනම තැනකට ගියොත් මෙයාලා නායකත්වයට සුදුසුයි. ඒ කරන ක්‍රියාවන් වලින්, කතා බහ කරන විදියෙන්, හැසිරීමෙන් මේ කට්ටිය නායකයෝ කියලා පෙන්නනවා. හැබැයි අර එකම දුර්වලතාවය තියෙන ඉක්මනින් කේන්ති ගන්නවා. බොහොම ඉක්මනින් කේන්ති ගන්න කුකුල් කේන්තිකාරයෝ. මේ අය කොහොමත් හොඳ බුද්ධියක් තියෙන කට්ටිය. හොඳ තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මුලින්ම කියන්නේ තරඟකාරී කියලා තව කෙනෙක් එක්ක වැඩක් කරන්න ගියොත් සමාජයේ ඉන්න කෙනෙක් හරි දැක්කොත් එයා හැම දෙයක් දිහාම බලන්නේ තරඟකාරී විදිහට. නිකන් අපි මේ යන ජීවන ගමන වුණත් ඒ අය දකින්නේ තරඟයක් විදිහට. තව කෙනෙක් පහු කරගෙන යන්න ඕන. තව කෙනෙක් එයාට වඩා ඉස්සරහට ගිහින් ඉන්නෝ නම් එයාවත් පහු කරගෙන මම ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේ හැමදේම තරඟයක් විදිහට තමයි එයාලා දකින්නේ. හොඳ කැපවීමක් තියෙනවා. ඕනම දෙයක් කරන්න ගියොත් එම් මොනවා කැපවීමකින් බැහැලම බොක්කෙන්ම වැඩ කරන කට්ටිය. මම මුලින්ම කිව්වනේ මේ කට්ටිය සමාජයකට ආවොත්, කණ්ඩායමක් අතරට ආවොත්, මිනිසුන් අතරට ආවොත් මේ දිග මූණු තියෙන කට්ටිය එයාලගේ ඒ හැසිරීමයි, කතා බහ කරන විලාසයයි, එතකොට අර නායකත්ව ගුණාංගය හින්දා ඒ සමාජය තුල මෙයාලා කැපිලා පේනවා. උඩට මතුවලා එනවා. ඒ හින්දා තමයි අර මුලින්ම මම කිව්වේ මේ කට්ටිය ඉපදෙන්නම නායකත්ව ගුණාංග අරගෙන කියලා. එයාලා නායකත්වයටම සුදුසු වෙලා ඉන්න කට්ටිය. එකම ප්‍රශ්නේ තමයි අර කුකුල් කේන්ති යන එක. ඉක්මන් කේන්ති ගන්න හින්දා හුඟක් දේවල් නැති කර ගන්නවා. හුඟක් දේවල් නැති වෙනවා.
ඒ කේන්ති ගැනීමේ හැකියාව ටිකක් පාලනය කරගන්න පුළුවන් නම් මේ අයගේ ගමන් මාර්ගය හුඟක් හොඳයි. තව ඔයා දැකලා ඇති මේ ත්‍රිකෝණාකාර මූණු තියෙනවා. ඒ කියන්නේ මූණ ත්‍රිකෝණයක් විදිහට තියෙනවා නෙමෙයි. අර මූණේ සම්පූර්ණ මේ හැඩය බලද්දී මේක අර මෙහෙම ත්‍රිකෝණාකාර විදිහට වගේ හැඩයක් තමයි අපිට පේන්නේ. ඒ ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන මූණු තියෙන පුද්ගලයෝ නවෝත්පාදනශීලී. ඒ කියන්නේ අලුත් අදහස් තියෙනවා. ඒ කට්ටියට අලුත් හැම දෙයක් දිහාම බලන්න යාලා අලුත් විදිහට අලුත් දැක්මක් තියෙනවා. මොනවා හරි දෙයක් කරන්න ගියොත් සාම්ප්‍රදායිකවම කරාගෙන යන දෙයට අමතරව මෙයාලා කියනවා අපි ওই දේ ඔහොම නෙමෙයි යෝක හැමෝම කරන දෙයක්. අපි මෙහෙම කරමු. අපි මේ විදිහට කරමු. ඒ වගේ අර නව අදහස් තියෙන කට්ටිය, නවෝත්පාදනශීලී අදහස් තියෙන අය. ඒ කට්ටිය ඊටාම නිර්මාණශීලී. ඒ වගේම අර උපතේ ඉඳලා මරන් එන පෙර ආත්ම බයන් වලදී කරපු පින්වන්ත මිනිස්සු. ඒ ත්‍රිකෝණාකාර මූණක් තියෙන අය හුඟක් සංසාරිකව පින් කරපු අය කියලා තමයි කියන්නේ. ඒ වුණාට අර ඉක්මනින් හැම දෙයක්ම අත්හැර දැමීමේ ගුණාංගය හින්දා මෙයාලගේ අර නව නිර්මාණ අලුත් අදහස් එතකොට නිර්මාණශීලීත්වය කියන හැම දෙම නැති වෙලා යනවා. නිකන් හේදිලා යනවා වගේ වෙනවා. මොකද දැන් වැඩක් පටන් ගන්නවා හරි දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම බයිසිකලයක් හදන්න පටන් ගන්නවා. බයිසිකල් එක හදාගෙන යද්දී අතරමඟදී කියන මේක වැඩක් නැහැ. තව මොකක් හරි එකක් අපි පටන් ගමු. මේ දේ කරලා වැඩක් නැහැ. තව මොනවා හරි දෙයක් පටන් ගමු කියලා අර කරපු වැඩේ පැත්තකින් තියලා අලුත් වැඩක් ආයේ පටන් ගන්න යනවා. ඒ පටන් ගන්න යද්දී ඉතින් අර කරගෙන ආපු වැඩේ නතර වෙනවා. ඒකයි මම කිව්වේ මෙයාලගේ මේ අර වෙනෙන සුළු ගතියක් තියෙන හරියට නිකන් මඩේ හිටවපු ඉන්න වගේ. හෙටයි මෙහෙටයි දෙපැත්තට වෙනෙනවා. බුද්ධියක් තියෙනවා, නිර්මාණශීලී ගතියක් තියෙනවා, අලුත් දේවල් හිතන්න පුළුවන් හැකියාවක්, ඒ චින්තනයක් තියෙනවා. මොකද ඒ වගේ චින්තනයන් මේ නවෝත්පාදන අදහස් අලුත් දේවල් හදන්න නව නිර්මාණශීලී අදහස් හැමෝටම පහළ වෙන්නේ නැහනේ. ඒ දේවල් පහළ වෙන්නත් වෙනස් විදිහකට මේ ලෝකය දකින්න ඕනේ. මේ පරිකල්පිත විඥානය කියන දේ හොඳටම තියෙන්න ඕනේ වගේ තියෙන මිනිසු නැත්තම් හැමෝම මේකේ විද්‍යාඥයෝ වෙනවනේ. පරිකල්පිත විඥානය කියන්නේ අපේ මේ යථාර්ථයෙන් ඔබට සිදුවිය හැකි දෑ පිළිබඳව සිතින් මවා ගැනීමේ හැකියාව. ඕක තමයි පරිකල්පිත විඥානය කියන්නේ. අපි කියන්නේ ඉමේජින් එක කියලා ඉංග්‍රීසියෙන්. අන්න ඒක තමයි ඔය. මේ ත්‍රිකෝණාකාර මූණු තියෙන මිනිස්සුන්ට ඔය පරිකල්පිත විඥානය කියන දේ හොඳටම පිළිහිලා තියෙනවා. ඒ වුණාට අර ඉක්මනින්ම අත්හැරීමේ ගුණාංගය හින්දා මෙයාලගේ ඒ තියෙන මැනික උපදමලා අරගෙන නිසි වටිනාකමක් දෙන්න බැරි වෙනවා. චතුරස්‍ර මුහුණු ඔයා දැකලා ඇති අර සාමාන්‍යයෙන් චතුරස්‍රයක් වගේ ඔය කොටු මුහුණු එහෙම තියෙන කට්ටියක් ඉන්නවනේ මේ සමාජයේ. ඒ ආකාරයට මූණ පිහිටලා තියෙන මිනිස්සු නැත්තම් පුද්ගලයෝ බොහොම දැඩි අදහස් තියෙන කට්ටිය. තමන්ගේ තීරණය වෙනස් නොකරන තමන්ගේම මතේ එල්ලීගෙන ඉන්න දැඩි මිනිස්සු කියලා තමයි කියන්නේ. හුඟක් ඔය දේශපාලඥයෝ වගේ අන්න ඒ වගේ චරිත ඔය හිතේම වහ ගන්නකො ඔය සමචතුරස්‍රාකාර මූණක් තියෙන කට්ටිය නැත්තම් මේ චතුරස්‍රාකාර මූණු තියෙන මිනිස්සු. මේ කට්ටියත් මේ බොහොම අර නායකත්වයට සුදුසු කට්ටිය. උපතින් මේ නායකත්ව ගති ලක්ෂණ නායකත්ව ගුණාංග අරගෙන එන අය කියලා තමයි කියන්නේ. අර Tamanගේ මේ තියෙන තනිව හැසිරීම දැඩි මතය අනිත් අයගේ මතයන් වලට හිස නොනැමීම මේ අයගේ තියෙන මේ දැඩි තීරණ ගැනීමේ හැකියාව Tamanගේම මතය හරි කියලා හිතාගෙන ඉන්න එක අර Taman කරන කාර්ය වෙනුවෙන් දැඩිව කැප වෙලා අනිත් අයගේ දුකක් වේදනාවක් දන්නේ නැතුව මේ කරන කාර්යයන් හින්දා හුඟක් අර බාහිර සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ අප්‍රසාදයට අවලාද වලට ලක් වෙන චරිත වෙනවා මේ චතුරස්‍රාකාර මූණක් තියෙන කට්ටිය. මොකද එයාලා තව කෙනෙකුගේ දුකක් වේදනාවක් අඳුනන්නේ නැහැ. Tamanගේ කාර්ය කරගෙන යන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. තව දෙතුන් දෙනෙක් අපි මෙහෙම ගමුකෝ උදාහරණයකට මොකක් හරි දැන් ඔය ශ්‍රමය වැය කරලා කරන වැඩකට ගියා කියන්නකෝ. එතකොට අපිට මේ පැය කීපයක් ඇතුළත මෙන්න මේ කාර්යයක් දෙනවා කරන්න. අපිට ඒ දේ කරන්න බැරි වෙනවා. ඒ වුණාට උතන දැන් නායකයා විදිහට ඉන්නේ වැඩ බලන කෙනා විදිහට ඉන්නේ චතුරස්‍රාකාර මූණක් තියෙන කෙනෙක්. ඔය වැඩේ කරගන්න බැරිුණොත් එහෙම මොන වෙලාවකදීවත් අර නායකත්වයෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. යාලා හදන්නේ මේක කොහොම හරි හවස 5ට වැඩ ඉවරනවා නම් 6:00 7 වෙනකන් හරි කමන්නේ මේ කට්ටියකින් වැඩේ අරගෙන මේ වැඩේ ඉවර කරන්න. ඒ වගේ අර දැඩි ගති තියෙන Tamanගේම මතය හරි කියලා Tamanගේම තීරණේ එල්ලිලා ඉන්න චරිත තමයි ඔය චතුරස්‍රාකාර මූණු තියෙන පුද්ගලයෝ. මේ ගතිගුණ හින්දා මෙයාලා හුඟක් වෙලාවට ඒ සමාජයේ අනිත් අයගේ දැඩි විවේචන වලට ලක් වෙනවා. දිරවන්නේ නැහැ මේ චරිතයයි. මොකද හැම වෙලාවෙම අර තව කෙනෙකුගේ මතයක් අහන්නේ නැහැනේ. තමන්ම හරි කියාගෙන හොඳ බුද්ධියකුත් තියෙනවනේ. කොහොම හරි තමන්ගේ කාර්යයට යන්න හදන්නේ මේ දෙතුන් දෙනෙක් පෙරලගෙන හරි පහු කරගෙන හරි යට කරගෙන හරි එයාගේ වැඩේට යන්න තමයි එයා උපරිම උත්සාහ කරන්නේ. ඒ හින්දා ඉතින් අනිත් අයට දිරවන්නේ නැහැ. දැන් අපේ ඔය සින්දුවෙත් කියනවනේ එකෙක් නගිනකොට ඉහළට ඇහි කටු වෙනේ අනිකට කියලා.
ඒ වගේ තමයි ඉතින් මේ සමාජය කැමති නැහැ කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ව පාගගෙන හරි කමන්නේ උඩට යනවට. එයාව ඇදලා දානවා කකුලෙන් ඇදලා පල්ලෙහාට. මොකද එයාලා ඒ මට්ටමේ ඉන්න කියලා තමයි කියන්නේ. ඒ ඉතින් පෘථග්ජන මිනිස්සුන්ගේ තියෙන ගතිය ඒක අපිට වෙනස් කරන්න බෑනේ. මේ මූණු වල තියෙන හැඩයන් අනුව අපිට බාහිරව මිනිස්සයා පිළිබඳ යම්කිසි අවබෝධයක් විතරයි ගන්න පුළුවන්. අර ටොපියක් කාලා බලනවා වගේ මේ මිනිස්සයා ඇඹුල්, මේ මිනිස්සයා පැණිරහයි කියලා එහෙම කාලා බලන්න බෑ මිනිස්සු. කාලාන්තරයක් එයාලා ආශ්‍රය කරද්දි තමයි අපිට එයාලගේ තියෙන ඇතුළාන්තය, ගතිගුණ එළියට මතුවෙන්නේ. අපි කලින් වැඩසටහනෙත් කතා කරානේ මේ මිනිස්යාගේ මනසේ තියෙන අඳුරු පැතිකඩ ගැන. ඒ මනස සහ ශරීරය කියන දෙකෙන්ම අපිට මිනිස්සු ගැන හරියට තේරුම් ගන්න පුළුවන්. මිනිස්යාගේ බාහිර පෙනුමෙන් මේ මිනිස්යා කොයි වගේ කෙනෙක්ද කියලා අපිට දල අදහසක් ගන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. ඕවලාකාර මුහුණු. ඕවලාකාර මුහුණු කියන අර බිත්තරේ හැඩේ වගේ ඔයා දැකලා ඇති අර නළලේ ඉඳලා මේ යටි තල ළඟට එනකම්ම මෙන්න මෙහෙම එකම හැඩයට තියෙන ඉස්සරහට පොඩ්ඩක් දික් වෙලා තියෙන්නේ. ඒක තමයි ඕවලාකාර මුහුණු කියලා කියන්නේ. මේ ඕවලාකාර මූණු තියෙන මිනිස්සු නැත්තම් පුද්ගලයෝ බොහොම ගුණ යහපත් සමාජයේ පවතින මේ නීති රාමුවට යටත් වෙලා ජීවත් වෙන බොහොම හොඳ මිතුරන් පිරිසක් ගුණ යහපත් මිතුරන් පිරිසක් ඉන්න චරිත කියලා තමයි කියන්නේ. මේ කට්ටියගේ තියෙන්නේ කොහොමත් අර ඔය 2.50 අපි කියන්නේ 2.50 වැඩ නෑ සාධාරණ ගති තියෙන්නේ රුපියල් 10ක් දුන්නා නම් 10ට අදාළ කරන බඩු ටික ගත්තා අන්න ඒ වගේ සාධාරණයි. සමාජය සර්ව සාධාරණව තමයි ජීවත් වෙන්නේ. මේ ගතිය හින්දා මේ කට්ටිය සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ හොඳ පිළිගැනීමකට ලක් වෙනවා. එයා ඩීසන් මිනිස්සෙක්. එයා ඒ කතා කරලා වැඩක් නෑ. අය වගේ මේ ජරා වැඩ කරන මිනිස්සෙක් නෙමෙයි. එයා ඩීසන් මිනිස්සෙක්. අර ඒ වගේ අපි ඔය සමාජයේ කියන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන් ටිකක් අරන් බලන්න එයාලගේ මූණේ තියෙන හැඩයන් තියෙන හුඟක් මේ ඕවලාකාර හැඩයට තියෙන්නේ. ඒ හැඩයට තමයි ඔය කට්ටියගේ ඒ මූණ පිහිටලා තියෙන්නේ. හුඟක් ඉතින් මේවා මේ දල අදහස් විතරයි. ඒ හින්දා මේ සීරියස් අරගෙන කලබල වෙන්න යන්න එපා. මේ ගමයා මෙහෙම කිව්වා ගමයා මෙහෙම කිව්වා කියලා. හරි දැන් අපි මේ මිනිස්සුන්ගේ මූණ පිහිටලා තියෙන විදිහ අනුව මුහුණේ හැඩය අනුව එයාලගේ ගතිගුණ ගැන සරල විදිහට කතා කරානේ. ඊට පස්සේ කතා කරමු මේ ඇස්, නාසය, තොල්, නළල, කන් අනුව මිනිස්සුන්ගේ ගතිගුණ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඇස් ගැන කතා කරද්දී ඔයා දැකලා ඇති අර ඔය හුඟක් ලොකු පිරිසිදු ඇස් තියෙනවා. පිරිසිදු කියන්නේ අර මේ කළු ඉංගිරියාව තියෙන අපේ මේ කළු බෝලේ නෙමෙයි මේ සුදු පාටින් හොඳට තියෙනවා කළු ඉංගිරියාවත් බොහොම දීප්තිමත් විදිහට තියෙනවා ඇස් පිරිසිදුයි. ඔය පිරිසිදු ඇස් තියෙන කට්ටිය ඒ ඇස් තියෙන පුද්ගලයෝ හුඟක් මිතුරන් ඉන්න කට්ටිය කියලා තමයි කියන්නේ. ඔය අනුකම්පා සහගත ඒ වගේම මේ විවෘත මනසක් තියෙන කට්ටිය හිත ඇතුලේ අර බොක්කේ එකක් හක්කේ එකක් කියලා එහෙම නැහැ. ඒ අයගේ තියෙන ගතිගුණ මේ විවෘත මනසක් ඕනම තියක් තියෙනවා නම් ඒක කෙලින්ම කියන ඔයාගේ ගතිය මේකයි. ඔයා මේ වැරදි ඔය වැඩේ කරන්න එපා කියලා. එහෙම මේ ඩිරෙක්ට් කතා කරන හොඳ කොන්දක් තියෙන හොඳ පෞරුෂයක් තියෙන මේ කෙලින් වැඩ කරන කට්ටිය කියලා තමයි කියන්නේ ඔය මේ ලොකු පිරිසිදු ඇස් තියෙන මිනිස්සු. ඒ වගේම ඔය සමාජයේ ඉන්න අනිත් මිනිස්සු ගැන කට්ටියගේ හිතේ අනුකම්පාවක් ඇති වෙනවා. අපි දැන් ඔය පාරකුණත් ඇද්දි දකින්නවනේ කවුරු හරි කෙනෙක් වයසක කෙනෙක් නැත්නම් ඔය යාචක කෙනෙක් වගේ දකිද්දී ඒ අර දයානුකම්පාව කියන දේ හිතේ නිකම්ම ඇති වෙනවා. ඒ ඔය ලොකු ඇස් තියෙන පිරිසිදු ඇස් තියෙන කට්ටියකට ඒ සිතුවිලි පහළ වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඔයා දැකලා ඇති අර මේ ඇස් ඇතුළට ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා තියෙන පුංචි ඇස් තියෙන මිනිස්සුත් ඉන්නවා මේ සමාජයේ. එහෙම පුද්ගලයොත් ඉන්නවා. එහෙම කට්ටිය හැම වෙලාවෙම නිතරම කල්පනාකාරී සිතක් තියෙන කට්ටිය ඊළඟ මොහොතේ මොකක් වෙයිද ඊළඟ මොහොතේ මොකක් වෙයිද ඒ කට්ටිය හිතන්නේ බොහොම විද්‍යානුකූල විදිහට දාර්ශනික විදිහට හැමදේම මොකක් හරි දෙයක් වුණොත් ගහකින් කොලයක් කැඩිලා බිමට වැටුනොත් මේ ඔය කොලය කොහොමද කැඩුනේ හුළඟේ වේගය කොහොමද හුළඟ ඔය කොලේ මත ඇති කරව පීඩනය කොච්චරද එතකොට ඔය කොලේ ගහේ අත්තෙන් නිකුත් වෙච්ච වේගය කොහොමද ඕක පොළොවට ආපු වේගය කොහොමද පොළොව හා ඝට්ටනය වීමේදී කොච්චර ප්‍රෙෂර් එකක් ඕතනදී ඇති වුණාද අන්න ඒ වගේ හැම වෙලාවෙම මේ දාර්ශනික හිතක් තියෙන්නේ හැම වෙලාවෙම කල්පනාකාරී ඒ වගේම මේ කට්ටිය රහස් උඟක් හංගගෙන ඉන්න গুপ্ত චරිත ඇස් ඇතුළට ගිහිල්ලා තියෙන චූටි ඇස් තියෙන කට්ටිය ගැන තමයි මම මේ කතා කරන්නේ ඔයා හරිද කියලා හිතා ගන්න මම මේ කියන කතන්දර ඔය ඒ කියපු කතන්දර තමයි කියන්න තියෙන්නේ මේ කට්ටිය බොහොම කල්පනාකාරී හැම වෙලාවෙම හිතන්නේ කොහොමද මේක වෙන්නේ ඒ කියන්නේ අර අපි කියන්නේ පොළොවේ අවිදිද්දින් පොළොවටත් අඩි 5ක් පේන චරිත ඉන්නවා කියලා අන්න ඒ වගේ කට්ටිය තමයි. ඒ අය හැම වෙලාවෙම දාර්ශනිකයි. ඒක කොහොමද වෙන්නේ? අර අපි අතිපණ්ඩිතයෝ කියන්නේ. ඒ වගේ චරිත හැම වෙලාවෙම දාර්ශනිකයි නැත්තම් විද්‍යානුකූලයි. කොහොමද වෙන්නේ? ඔක කොහොමද වෙන්නේ?
ඒ කට්ටිය රහස් හුඟක් හිත ඇතුලේ හංගගෙන ඉන්නවා গুপ্ত මිනිස්සු. අපිට එකපාරම බලලා මෙහෙම තේරුම් ගන්න බෑ මෙයා මේ වගේ කෙනෙක් කියලා. ටිකක් වෙලාවක් කතා කරගෙන යද්දි පැයක් එකමාරක් දෙයක් කතා කරන් යද්දි අපිට හිතුණා මෙයා හරි গুপ্তයි. මේ මිනිස්සු අපිට තේරුම් ගන්න බැරි කෙනෙක්. බොහොම හැංගිච්ච අදහස් තියෙන්නේ. ඒ වගේ කියලා අපිට හිතෙනවා ඔය ඇතුළට ඇස් ගිහිල්ලා තියෙන චූටි ඇස් තියෙන මිනිස්සු ආශ්‍රය කරද්දි. දැන් ඔය සමහර කට්ටිය ඉන්න ඔයා දැකලා ඇති ඇස් එළියට නෙරලා තියෙන කට්ටිය. ඔය ඇස් එළියට ඇවිල්ලා තියෙන කට්ටිය ඉන්නවනේ සාමාන්‍ය පොඩක් එහෙම චරිත ඉන්නවා සමාජෙ පොඩ්ඩක් ඇවිදලා බලද්දි ඔයාට ඔය හම්බෙන වෙති මගතොටේදී හරි යන පාරේ යන එන තැන්වලදී රස්සාව කරන තැන සමාජයේ ඉද්දි එහෙම අය ඉන්නවා. ඔය ඇස් එළියට නෙරලා තියෙන මිනිස්සු නැත්තම් ඒ පුද්ගලයෝ වැඩිපුර කතා කරන්න ආස කට්ටිය. එයාලා ආසයි තව කවුරු හරි කෙනෙක් එක්ක කතා කරන්න, එයාගේ අත්දැකීම් ගැන කතා කරන්න, එයා බලපු චිත්‍රපටියක් ගැන, සින්දුවක් ගැන නැත්තම් ওই ගමේ තියෙන ඕපදූපයක් ගැන. ඒ වගේ දේවල් ගැන හැම වෙලාවෙම කවුරු හරි කෙනෙක් එක්ක කතා කරන්න ආසයි. අපි කියන්නේ කංකරච්චල හැදුනා මේ මිනිස්සුත් දෙක් ඉද්දි කියලා. ඒ වගේ චරිත තමයි ඔය ඇස් එළියට නෙරලා තියෙන කට්ටිය. ඒ විතරක් නෙමෙයි දැන් මේ අයගේ ඔය යහපත් සිහිය ශනිකවම අඩු වෙන ගතියක් තියෙනවා. මොකක් හරි වැඩක් කරගෙන ඉද්දි ඒක එකපාරම අමතක වෙනවා. ඊළඟට දැන් අපි එක මොකක් හරි වැඩක් කරන්න ඇති තව වැඩක් ඔලුවට එනවා කියන්නකො ඊයේ කරන්න අමතක වෙච්ච වැඩක් ඊට පස්සේ ඒ වැඩේ කරන්න ඇති වැඩ දෙකම අමතක වෙනවා. ඒ වගේ අර සම්මා සතිය කියන එක ශනිකවම නැති වෙනවා මේ අයගේ. එහෙම ගතියක් ඔය ඇස් එළියට නෙරලා තියෙන කට්ටියට තියෙනවා. එහෙම කියලා කියනවා. චූටි මැස් තියෙන කට්ටිය ඉන්නව නේද? ඔයා දැකලා තියෙනවනේ චූටි මැස් තියෙන කට්ටිය. ඔය අර අපි කලින් කතා කරේ ඇස් ගැඹුරට නෙරලා පුංචි ඇස් නෙමෙයි. සාමාන්‍ය අපිට මේ පිටලා තියෙන විදිහට මැහැ තියෙනවා. ඇහැ වුණාට පුංචි. ඔය චූටි ඇස් තියෙන කට්ටිය කුමන්ත්‍රණකාරී කියලා තමයි කියන්නේ. එයාලට තියෙන කුමන්ත්‍රණශීලී හිතක්. හැම වෙලාවෙම මොකක් හරි දෙයක් කරන්න ගියොත් එක තැනක වැඩ කරොත් එහෙම ඒ වැඩ කරන තැන මොකක් හරි අඩුපාඩුවක් මෙයාලා දකිනවා. එක්කෝ ඉන්න ප්‍රධානියට හරි තව කවුරු හරි කෙනෙක්ට ඒ වැරදිම පේනවා. එයා ගැන ඊට පස්සේ තව කට්ටියක් දෙක කුමන්ත්‍රණය කරනවා. මෙයා මෙහෙම කෙනෙක් නේද? මෙයා මේ වගේ කෙනෙක් අප්පා හරියන්නේ නැහැ මෙයා නම්. මෙයා එක්ක නම් වැඩ කරන්න බෑ. අපි මෙහෙම නෙමෙයි වැඩ කරේ. කලින් අපි හොඳට වැඩ කරගෙන හිටියා මෙතන. මෙයා එක්ක ටිකක් අමාරුයි මේ වැඩේ කරගෙන යන්න කියලා අර අනිත් අයයි මෙයයි එකතු වෙලා ඔය කුමන්ත්‍රණකාරී සිතක් තමයි තියෙන්නේ මේ කට්ටිය ගාව. ඒ විතරක් නෙවෙයි මේ කට්ටිය හොඳ ව්‍යාපාරිකයෝ. ඔය චූටි ඇස් තියෙන කට්ටිය හොඳ ව්‍යාපාරිකයෝ කියන්නේ මෙයාලගේ ඒ වගේ හොඳ බුද්ධියක් තියෙනවා. හොඳ මොලයක් තියෙනවා. ව්‍යාපාරික ඔලුවක් තියෙනවා. තව කෙනෙක්ව රවට්ටලා හරි ඒ වගේ ඔය දන්නවනේද ව්‍යාපාරිකයෝ කියද්දි කෛරාටික වෙන්න පාය. නැත්තම් ඔය ව්‍යාපාරයක් එක දිගට කරගෙන යන්න බෑනේ. අන්න ඒ වගේ ගතිගුණ තියෙන අය තමයි ඔය චූටි ඇස් තියෙන කට්ටිය කියලා කියන්නේ. එයාලා හරිම නිරීක්ෂණශීලී. හැම වෙලාවෙම බලන්නේ මේ විචක්ෂණ බුද්ධියෙන් මොනවාද වෙන්නේ කියලා නිරීක්ෂණය කරගෙන තමයි ඉන්නේ. නිරීක්ෂණශීලී කියන්නේ ඔයාලට තේරෙනවයි මම කියන කතන්දරේ. හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නේ. ඊළඟට මොකක් වෙයිද? ඊළඟට මොකක් වෙයිද? ඊළඟට මොකක් වෙයිද? කොහේ හරි ගමනක් යන්න ගියත් මේ Tamanට බලන්න පුළුවන් හැම පැත්තම හොඳටම බලනවා. ඒ අර නිරීක්ෂණ ගතිය හැම හොඳටම තියෙනවා. මේ Tamanට ඊළඟට එන අවධානම මොකක්ද කියන එක තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ අවධානමට සූදානම් වීම තමයි නිරීක්ෂණශීලී ගතිය කියන්නේ. මේ පුංචි ඇස් තියන අයගේ තමයි ඔය ගතිය තියෙන්නේ. එතකොට ඔයාලා දැකලා ඇති ඔය ලොකු බොර ඇස් තියෙන කට්ටිය ඇස් දෙක ලොකුයි බොර පාටයි. ඒ බොර පාට ඇස් තියෙන කට්ටිය බොහොම කලාත්මක කට්ටිය කියලා තමයි කියන්නේ. එයාලගේ අර කලාවට බර නිර්මාණශීලී අලුත් අදහස් තියෙන ආදරබර හිතක් තියෙන කට්ටිය කියලා තමයි කියන්නේ බොර ඇස් තියෙන කට්ටිය. ඒ අය සමාජ ආශ්‍රයයට සුදුසු අනිත් අයගේ හිත කලාවෙන් පෝෂණය කරන්න පුළුවන් නව අදහස් තියෙන ලේඛන කලාවට දක්ෂ. ඒ වගේ ඔය හුඟක් කලාවටම බර කට්ටිය තමයි ලොකු බොර ඇස් තියෙන කට්ටිය කියලා කියන්නේ. නහය දිහා බලලත් මිනිස්සුන්ගේ එක එක ගතිගුණ කියන්න පුළුවන්. අපි ඒ ගැන දැන් කතා කරමු. ඔයා සමහර වෙලාවල දැකලා ඇති ඔය අර අපි කියන්නේ ඔය දිගනාසය තියෙන කට්ටිය ඔය පොත්වල එහෙමනම් තියෙනවා ගිජුලිහිණියෙකුගේ හොටයක් බදු නාසයක් ඔහුට පිහිටා තිබෙන කියලා අපි ඔය පොත්වල එහෙම කියන්නේ. ග්‍රන්ථ රචනා කරගෙන යද්දී වගේ දේවල් කියනවා. ඒ වගේ ඔය දිගනහය තියෙන පුද්ගලයෝ ඔයා දැකලා ඇති. ඒ කට්ටිය බොහොම උද්‍යෝගිමත් මිනිස්සු. උද්‍යෝගිමත් මිනිස්සු කියලා කියන්නේ මේ අයට මේ රෑ 12ට ගිහිල්ලා කතා කරලා අපි මේ මොකක් හරි වැඩක් කරන්න යන්න කියලා ඇහුවොත් ඒත් හා කියනවා. ඒ වගේ ලොකු උද්‍යෝගයක් තියෙනවා මේ මිනිස්සු. හරිම නිකන් ඇක්ටිව් ක්‍රියාශීලී මිනිස්සු. ඒ කට්ටිය නායකත්වයට සුදුසුයි. එයාලා උපතින්ම නායකත්ව ගති ලක්ෂණ අරගෙන ඉන්න දිගනහයක් තියෙන කට්ටිය. මෙයාලා තීරණාත්මක චරිත. සමාජයේ මොනවා හරි
කටයුත්තක් කරන්න ගියොත් එහෙම මේ චරිතය එතන තීරණාත්මක වෙනවා. මොකද අර නායකත්ව ගතියට සුදුසු මිනිස්සු කියලා කිව්වනේ ඔය දිග නහයක් තියෙන අය. එයාලා ඉතින් එතන කැපී පේනවා මොකක් හරි ඔය සමාජයේ උද්ඝෝෂණයක් හරි ඒ මොනවා හරි කරන්න යද්දී එහෙම නැත්තම් පොදු වැඩ කටයුත්තක් කරන්න යද්දී මේ අය කැපී පේන චරිත වෙනවා එතන. මොකද එයාලගේ තියෙන අර උද්‍යෝගයයි තීරණාත්මක තීරණ ගැනීමේ හැකියාවයි නායකත්වයට උපතින් අරගෙන එන ඒ සුදුසුකම් හින්දා. තව තියෙනවා යාර කෙටි නහයවල් වැඩිය ලොකු නෑ සාමාන්‍ය ඔය කෙටි නහයවල් තියෙන මිනිස්සු පුද්ගලයෝ ඉන්නවා. ඒ කට්ටිය බොහොම ගුණගරුක මිනිස්සු. අර සමාජයේ තියෙන නීති රාමුවෙන් එළියට යන්නේ නෑ. එයාලා ප්‍රාර්ථනා කරන්නේ හැම වෙලාවෙම මේ සරල ජීවිතයක්. ලොකු ඔය ලොකු බලාපොරොත්තු නෑ. අහස් මාලිගා හදන්න ඒ වගේ ආසාවක් නෑ. අහසේ මාලිගා හදලා බොරුවට දුක් වෙන්න එපා කියලා කියනවනේ. ඒ වගේ ඒ ගති නෑ ඒ කට්ටිය ළඟ. බොහොම සරල ජීවිතයක් තියෙන්නේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න මිනිස්සු අය තමන් ඉන්න මේ පියවරෙන් තව පියවරක් ඉස්සරහට තියන්න සැලසුම් සකස් කරන්නේ නැති කට්ටිය. රුපියල් 1000ක් හෙව්වනම් ඒ රුපියල් 1000න් කෑව බිව්වා සතුටු වුණා. ආයේ 1000 2000ක් කරගන්නේ කොහොමද කියලා හිතන්න තරම් සැලසුමක් ඒ කට්ටිය ළඟ නැහැ. එතකොට අර ලොකු නහයවල් තියෙන කට්ටිය ඉන්නවනේ සාමාන්‍යයෙන් ඔය ලොකු නහයවල් තියෙනවා. ඔයා දැකලාද මස් පිරීලා ලොකු නහයක් තියෙන මිනිස්සු ඉන්නවනේ. ඒ කට්ටියගේ සංකේතවත් වෙන්නේ ධනවත්භාවය. එයාලා උපතින්ම බොහොම සල්ලි තියෙන මිනිස්සු. ධනවත් ලොකු ධනයකට උරුමකම් කියන මිනිස්සු. ඒ වගේම එයාලා තමයි අධිරාජ්‍යෝ. Tamanගේ මේ බලය, ධනය, කීර්තිය සමාජය පුරාම පතුරවන මිනිස්සු. හුඟක් ඔය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ගත්තාම ඒ අයගේ නහය බලන්නකො හුඟක් ලොකු නහයක් තියෙන කට්ටිය. නැත්තම් ඔය සමහර දේශපාලඥයෝ රටේ ප්‍රධාන පුටුවල ඉන්න දේශපාලඥයෝ දිහා බලද්දී එයාලගෙත් ඒ තියෙන ලොකු නහයවල්. මේ නහයවල් හරි ලොකුයි මස් පිරීලා තියෙන්නේ. ඒ අර අධිරාජ්‍යවාදය Tamanගේ බලය පැතිරීමේ ගුණය තමයි පෙන්වන්නේ. මේ අය උපතින්ම ඉතින් ධනවත් කියලා මම කිව්වනේ. ඒ Tamanගේ ওই දේහ ලක්ෂණ වලින් මේ මිනිස්සු ගැන සම්පූර්ණයෙන්ම කියන්න පුළුවන්. සමහර මිනිත් පුද්ගලයෝ ඉන්නවා මේ නහයේ ඉස්සරහා මෙතන මේ මස් ගොඩක් පිරීලා තියෙන කට්ටිය. ඔය ඉස්සරහා විතරයි. මෙන්න මේ හැරි විතරක් මස් පිරීලා තියෙන අය ඉන්නවා. ඒ කට්ටිය බොහොම ශක්තිමත් මනසක් තියෙන ශක්තිමත් දැඩි මිනිස්සු කියලා කියන්නේ. එයාලගෙත් ඔය අධිරාජ්‍ය ගතිය තියෙනවා. Tamanගේ බලයට අනිත් අය නතු කර ගැනීමේ යටත් කර ගැනීමේ ගතියක් ඒ අයට තියෙනවා. හුඟක් ওই විදිහට ඔය නහයවල් පිහිටලා තියෙන ඉතින් ව්‍යාපාරිකයෝ එතකොට ඔය හමුදා විහෙල නිලධාරීන් ත්‍රිවිධ හමුදාවින් ඉහළ නිලධාරීන් පිරිසක් පාලනය කරන පුද්ගලයන් ළඟ තමයි ඔය ගතිගුණ හුඟක් පිහිටලා තියෙන්නේ. ඔයත් බලන්න ඔයාගේ මෙහෙම තියෙනවද කියලා මම කියපු ඒවා. ඊට පස්සේ මේ ගමේ ඔයා මොනවද මේ කියන්නේ කියලා එහෙම කියන්න එපා. අනිත් පැත්තට ආපහු. ආයේ ඉන්නවනේ දැන් මේ නහයේ අවසානයේ මස් මොකුත් නැතුව මස් අඩු තියෙන කට්ටිය. ඔය නාසයේ අග මේ මස් අඩු කට්ටිය. එයාලා බොහොම ගැඹුරු කලාත්මක හැකියාවක් තියෙන මිනිස්සු කියලා තමයි කියන්නේ. ඔය හුඟක් සමාජගත වෙච්ච ප්‍රසිද්ධ වෙච්ච ග්‍රන්ථ රචනා කරලා තියෙන ලේඛකයින්ගේ හැඩරුව දිහා බලද්දී ඔන්න ඒ වගේ නහයක් තමයි ඒ අයට තියෙන්නේ. මේ අවසානයේ මස් ටිකක් අඩුයි. ඒ අයගේ තියෙන ඔය කලාත්මක හැකියාව නිර්මාණශීලී ගතිය. ඒ අය කලාවට හුඟක් බර නැත්තම් කලාත්මක හැකියාවක් තියෙන මිනිස්සු කවුද? මේ නාසය මුල මස් අවම වෙලා ඉන්න මිනිස්සු නැත්තම් පුද්ගලයෝ. තොල්වල මිනිස්සුන්ගේ ගතිගුණ නැත්තම් මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන්. ඔයා දැකලා ඇති සමහර වෙලාවල් වලදී ඔය තද පාට තොල් තියෙන අය නැත්තම් තද රතු පාටට හුරු තොල් තියෙන මිනිස්සු පුද්ගලයෝ. ඒ අය බොහොම ආදරණීය මිනිස්සු කියලා තමයි කියන්නේ. උදාර ගති තියෙන කට්ටිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අපි කියන්නේ මේ මිනිස්සයා නම් හරි ග්‍රේඩ්. එයා නම් හරි නියම මිනිස්සෙක්. හොඳ ක්වොලිටිස් තියෙන මිනිස්සෙක්. අන්න ඒ වගේ මේ උදාර ගති පැවතුම් තියෙන මිත්‍රයෙක් විදියට ආශ්‍රය කරන්න සුදුසු. අන්න එහෙම කිව්වොත් තමයි හරි. මිත්‍රයෙක් විදියට ආශ්‍රය කරන්න සුදුසු මිනිස්සු තමයි ඔය තද පාට නැත්තම් තුඟක් ඔය රතු පාටට හුරු තොල් තියෙන කට්ටිය. මොකද හැම කෙනෙක්ම අපිට මිත්‍රයෙක් විදියට ආශ්‍රය කරන්න බෑ. ආශ්‍රය කරන්න අමාරුයි. මිත්‍රයෝ කියපුවාම ඉතින් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ විවිධාකාර වූ මිත්‍රයෝ. ඒ ගැන ඉතින් අපි පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඔය කල්යාණ මිත්‍රයෙක් වෙන්න හැම කෙනෙකුටම බැහැනේ. අර ඔය තද රතු පාට තොල් තියෙන නැත්තම් ඒ තද පාටට හුරු තොල් තියෙන පුද්ගලයෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට සුදුසු කට්ටිය. එයාලා බොහොම උදාර ගති පැවතුම් තියෙන තව කෙනෙකුගේ ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙන මිනිස්සු. අර පොඩි තොල් තියෙන කට්ටිය ඉන්නවනේ චූටි තොල් තියෙන කට්ටිය. ඒ කට්ටිය වැඩි කතා බහට කැමති නැහැ. එයාලා හුඟක් නිශ්ශබ්ද චරිත. මෙයාලා ආසා මේ සද්ද නැතුව ඉන්න. වැඩි කතා බහක් නැහැ. කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. එයාගේ පාඩුවේ නිදහසේ ඉන්න තිබුණා නම් ඒ කට්ටියට ඇති. ඒ කට්ටිය බොහොම අර ගැඹුරු මනෝභාවයක් තියෙන කට්ටිය. එයාලගේ මනසේ හැම වෙලාවෙම මොනවා හරි හිතනවා.
තමන් එක්කම හිතින් කතා කරනවා. මොනවා හරි තොරතුරක් ගැන විස්තරයක් ගැන තමන්ම අර විශ්ලේෂණාත්මකවම හොයන චරිත තමයි ඔය චූටි තොල් තියන කට්ටිය. හරි গুপ্তයි. ඒ වගේම රහස් හිත ඇතුලේ හංගගෙන හිර කරගෙන තෙරපගෙන පීඩණයකින් තියාගෙන ඉන්න පුද්ගලයෝ. එයාලා ඒකනේ කතා කරන්න කැමති නැත්te එයාලට කිසිම කෙනෙක් විශ්වාස නැහැ. ඔය චූටි තොල් තියෙන කට්ටියට. එයාලා ඒකයි කතා කරන්නේ නැත්තේ. එයා කල්පනා කර මම මේ කතන්දරේ මෙයාත් එක්ක කතා කරොත් මෙයා මොනවා කරයිද? මෙයා තව කෙනෙක්ට කෝක ගිහිල්ලා කියනවා. එහෙමනොත් එහෙම හැමදේම ඉවරයි. මේක ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ බොහොම රහස් ගොඩක් හිත ඇතුලේ හංගගෙන ඉන්න චරිත තමයි ওই චූටි තොල් තියෙන මිනිස්සු. මේ ඉහළ තොල තමයි අපේ තියෙන මේ ඉහළ තොල විශාලයි නම් ඒ කට්ටිය සදා ආදරණීය චරිත, බොහොම උණුසුම් චරිත, විනෝදකාමී චරිත, හැම වෙලාවෙම විනෝදයට බරයි. ඒ කට්ටිය ආශ්‍රය කරන්න සුදුසු මිනිස්සු. හරිම මේ cheerful characters අපි කියන්නේ. මේ තව කෙනෙක්ව සතුටු කරන්න පුළුවන්, හිනස්සන්න පුළුවන්. විනෝදකාමී චරිත තමයි ඔය උඩු තොල විශාල වෙලා ඉන්න මිනිස්සු. නැත්තම් පුද්ගලයෝ. පහළ තොල විශාලයි නම් ඒ කට්ටිය හුඟක් ආශාබර මිනිස්සු. හැම දෙයකටම ආශා කරනවා. තෘප්තියක් නැහැ. කිසිම තෘප්තියක් නැහැ. හැම දෙයකටම ආශයි. ඔක්කොම දකින හැම දෙයක්ම මේ කට්ටියට ඕන. හැම වෙලාවෙම ආශාවට බරයි. හැම ආශාවටම. ආහාරයටත් හරිම රුචිකමක් දක්වනවා. කෑමට හරි ගිජුයි. ඒ වගේ චරිත තමයි ඔය හුඟක් යටි තොල විශාල පුද්ගලයෝ නැත්තම් මිනිස්සු. එතකොට ඔය තොල් දෙකම පළල කට්ටිය ඉන්නවනේ. ඒ තොල් දෙකම පළල කට්ටිය ගැඹුරු කලාත්මක හැකියාවක් තියෙන අනුකම්පා බර හදවතක් තියෙන මිනිස්සු. එහෙම තමයි කියන්නේ. ඒ කට්ටිය අර අපි අර ඇස් වලින් මූණේ හැඩයෙන් කතා කරානේ මේ කලාවට බර කට්ටිය ගැන. අන්න ඒ වගේම කලාවට බර කලාත්මක හැකියාවක්, ගැඹුරු කලාත්මක හැකියාවක් තියෙන ආදරණීය චරිත තමයි ඒ ඔය තොල් දෙකම පළලයි කියලා කියන පුද්ගලයෝ නැත්තම් මිනිස්සු. ඊට පස්සේ අපි එමු කන් වලට. කන් කියද්දී ඔයා දැකලා ඇති මේ කන් හුඟක් ලොකු කන් තියෙන කට්ටිය ඉන්නවා. විශාල කන් තියෙන කට්ටිය. එයාලා හුඟක් සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ වලට උරුමකම් කියන මිනිස්සු කියලා තමයි කියන්නේ. කන් වලින් හුඟක් ඔය ආයුෂයි සෞඛ්‍යයි තමයි ශරීරය පෙන්눔 කරන්නේ. ලොකු කන් තියෙනවා කියන්නේ විශාල කන් තියෙනවා කියන්නේ ඒ කට්ටියට හොඳ දීර්ඝායුෂ තියෙනවා. පරමායුෂ විඳින්න පුළුවන්. Tamanට හොඳ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ශරීරයක් හිමි ඒ අයට. ඒ අයට හුඟක් ඔය සිතූ පැතූ සම්පත් ලැබෙනවා. සම්පත්තේ උරුමයක් තියෙනවා ඒ අයට. එයාලට පෙර ආත්මවලදී කරපු කුසල කර්ම වලට අනුව සම්පත් ලැබෙනවා ඒ අයට. හුඟක් ඔය නිරෝගී සුවය දීර්ඝායුෂ කියන්නේ අපේ ඔය පරණ සිංහල මිනිස්සුත් කියනවනේ. නෙවුණු පහන් දැල්ලේ සුවඳ නොදැනේද, පායායන ඉරබඩු තරුවෙහි ආලෝකය නොදකීද, ඉක්මනින් කේන්ති ගන්නා වූද මිනිස්සු අල්පායුෂ උරුම කරගත්තා හුය කියලා අපි ඔය පරණ සිංහල මිනිස්සු කියනවා. ඒ අයට ආයුෂ අඩුයි කියලා. මේ කන් විශාල කට්ටියට දීර්ඝායුෂ තියෙනවා, පරමායුෂයේ කට්ටියට භුක්ති විඳින්න පුළුවන්. ඒ අය බොහොම සැප සම්පත් වලට සැප විඳින්න වරම් තියෙන කට්ටිය නැත්තම් මේ උපතින්ම අරගෙන එන කට්ටිය. කුඩා කන් තියෙන කට්ටිය නෝනේ සාමාන්‍යයෙන් ඔය කන් චූටි. ඒ කුඩා කන් තියෙන කට්ටියට තියෙනවා ගැඹුරු කලාත්මක හැකියාවක්. ඒ අයට සාමාන්‍ය ආයුෂ තමයි තියෙන්නේ. අපි ඔය විඳින අපි භුක්ති විඳින අපිට හිමි ආයු සංස්කාරයක් තියෙනවනේ. පරම ආයුෂ දීර්ඝායුෂ නෙමෙයි. සාමාන්‍ය මිනිස්සෙකුට විඳින්න පුළුවන් ඒ ආයුෂ ප්‍රමාණය තමයි ඒ කට්ටියට හිමි වෙන්නේ. ඒ අයට තියෙනවා මේ නව නිර්මාණාත්මක හැකියාවක්. අලුත් දේවල් හිතන්න, අලුත් ලෝකයක් ගැන අලුත් චින්තනයක්, අලුත් දේවල්ම හිතන නව නිර්මාණ බිහි කරන්න පුළුවන් හැකියාවක් ඔය පොඩි කන් තියෙන කට්ටියට තියෙනවා. තව ඔයා දැකලා ඇති මේ කන උඩින් ලොකු කට්ටිය අර මෙහෙම තියෙන්නේ. කන උඩින් ලොකුයි මෙන්න මෙහෙම පිහිටලා තියෙන කට්ටිය. එයාලට හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙනවා. ඊටාම හොඳ තීක්ෂණ බුද්ධියක්. ඒ විතරක් නෙමෙයි. එයාලා හරි ආසයි තව කෙනෙක් කතා කරනවා අහගෙන ඉන්න. තව කෙනෙක් කතා කරනවා අහගෙන ඉන්න ආසයි. මේ කන් දෙක මෙහෙම ඉහළින් විශාල වෙලා අර මෙහෙම අලියගේ වගේ තියෙන්නේ. එහෙම කියමුකෝ අපි. අන්න ඒ වේවක තියෙන කට්ටිය ආසයි තව කෙනෙක් කතා කරනවා අහගෙන ඉන්න. ඒ වගේ මේ කට්ටිය හොඳ තීක්ෂණ බුද්ධියකුත් තියෙනවා. කතාව අඩුයි. තව කෙනෙක් කතා කරනවා අහගෙන ඉන්න තමයි ආසා. එතකොට ඔය කන පහලින් මේ විශාල අය මේ කෑල්ලෙන් ලොකු අය ඉන්නවනේ. ඒ කට්ටිය හරිම ආදරණීය දයානුකම්පාවක්, තව කෙනෙක් ගැන අනුකම්පාවක් හිතන සරල ජීවිතයකට ආසා කරන මිනිස්සු. සල්ලි තිබුණාට, ධනය තිබුණාට, බලය තිබුණාට මෙයාලා හුඟක් ආසා කරන්නේ සරල ජීවිතයකට. ඔය ගමකට ගිහිල්ලා සාමාන්‍යයෙන් වැවකින් නාලා ඔරුවක් පැදලා මාළුවෙක් අල්ලගෙන රොටියක් උයලා අන්න එහෙම ඒ ජීවිතයට ආසා කරන කට්ටිය තමයි ඒ සරල ජීවිතයට ආසා කරනවා කියලා මම අදහස් කරේ ඒකයි. හුඟක් ඔය කන් වලින් මේ පල්ලෙහැ ලොකුවට තියෙන්නේ හුඟක් ඇත්තටම මේ
ලොකු ධනයකට බලයකට උරුමකම් කියන මිනිස්සු ළඟ ඒ ගතිය පිහිටන්නේ ඒ හැඩරුව ඒ විදිහට මේ අංගෝපාංග පිහිටන්නේ. ඒ අය ඒ බලය ධනය කීර්තිය තිබුණත් එයාලා ආස වෙන්නේ හරි සරල ජීවිතයකට. එහෙම තමයි එයාලා දෙක කතා කරලා බැලුවොත් එයාලගේ සිතුවිලි කොහොමද දුවන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ওই ගතිය එයාලගෙන් දකින්න පුළුවන්. ඊට පස්සේ අපි එමු නලලට. ඔය නලල දිහා බලලත් මිනිස්සුගේ හුඟක් ගතිගුණ කියන්න පුළුවන්. ඔයා දැකලා ඇති බොහොම පළල් නලලක් තියෙන කට්ටිය. මූණෙන් භාගයක් විතර නලල තියෙන කට්ටිය දැකලා ඇති. ඒ අය උසස් බුද්ධියකට හිමිකම් කියන මිනිස්සු. එයාලගේ මේ බුද්ධියේ තියෙන පරාසය හුඟක් ලොකුයි. චින්තන ශක්තිය හරි විශාලයි. ඒ වගේම එයාලගේ තියෙන මේ සිතුවිලි අනිත් අයට සමාන වෙන්නේ නැහැ. එයාලට වඩා බොහොම උසස් මට්ටමේ සිතුවිලි තමයි තියෙන්නේ. මොකද අර ඕක අපි කියන්නේ මොලයක් පිහිටන්න අවම ප්‍රමාණයක මොලයක් පිහිටන්න බෑ සාමාන්‍ය කෙනෙකුට බුද්ධියක් පිහිටන්න නම්. ඒක තමයි ෂර්ලොක් හෝම්ස් කතා කියවලා තියෙනවා නම් ඔයාට මම කියන කතාව හොඳටම තේරුම් යනවා. මොකද එතනදී අපි කියනවා මේ බුද්ධියක් පිහිටන්න නම් අවම ප්‍රමාණයක මොලයක් මිනිස්සෙකුගේ තියෙන්න ඕන හිස් කබල ඇතුලේ කියලා. ඔය පළල් නලලකින් හුඟක් පෙන්වන්නේ එයාගේ තියෙන බුද්ධි මට්ටමනේ, චින්තනයනේ, පරිකල්පිත විඥානයනේ. මෙයාට යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාව තමයි නලල දිහා බලලා කියන්න පුළුවන්. මෙයාගේ තියෙන බුද්ධි මට්ටම තේරුම් ගැනීමේ හැකියාව හරි ඉහළයි. මොකද අර අපි සමහර කට්ටිය ඉන්නවනේ අපි දෙයක් කියද්දි ඉවෙන් වගේ තේරුම් ගන්න කට්ටිය ඉන්නවනේ. තව සමහර කට්ටිය ඉන්නව ඇඟිල්ලෙන් යනලා කිව්වත් ඒක තේරුම් ගන්නෙ නැහැ. ඒ තමයි ඒවා ඉතින් අර සාංශාරිකව අරන් එන දේවලුයි හුඟක් ඕවා ඉතින් ලොකුවටම කතා කරන්න ඕන දේවල්. අපි ඒවා ගමයා ටීවී එකෙන් කතා කරමු වෙනම යන මාතෘකා. ඒවා හුඟක් ගමයා ටීවී එකේ කතා කරන්න ඕන වැඩසටහන වල දාල පැත්තට තමයි අපි දැන් ආපහු හැරිලා එන්නේ. අර ඒ හින්දා හෙට යන්න ඕන නැහැ. හුඟක් ඔය පළල් නරලක් තියෙන කට්ටිය, ගැඹුරු චින්තනයක් තියෙන, උසස් බුද්ධියක් තියෙන, අලුත් අදහස් තියෙන, නායකත්වයේ ගති තියෙන මිනිස්සු, පුද්ගලයෝ. ඔයා දැකලා ඇති එහෙම ඔය ආශ්‍රය කරලා ඇති ඔය ලොකු නලලක් තියෙන කට්ටිය. ඔයාට සමහර වෙලාවලදී මේ කට්ටියට කතා කරද්දී පුදුම හිතෙන්න පුළුවන් මෙයාලට මෙච්චර දැනුමක් තියෙනවාද කියලා. මොකද ඕනම පිච් එක සෙල්ලම් කරන්න පුළුවන් ඒ අයට. ඕනම පිච් එක සෙල්ලම් කරන්න පුළුවන් කියලා මම අදහස් කරේ. ඕනම විෂයපතයක් ගැන එයාලා දෙක කතා කරන්න පුළුවන්. මොකද අඩුම තරමේ ඒ දෙයක මූලික දැනුම හරි එයාට තියෙනවා. අභ්‍යවකාශ විද්‍යාව කතා කරොත් ඒකේ මූලික දැනුම හරි තියෙනවා. එතකොට ඔය කිමුදුම් ගැන, ඩයිවින් ගැන කතා කරොත් එහෙම අඩුම තරමේ ඩයිවින් කරන තැනක මෙයා ඉඳලා හරි තියෙනවා. ඒ වගේ ඉතින් අර හුඟක් අයට ඒ කට්ටියගේ ඒ ගති ලක්ෂණ දිරවන්නේ නැහැ. මොකද එයාලගේ බුද්ධි මට්ටම ඉහළයිනේ. සමහර මිනිස්සු කැමති නැහැ ඒ කට්ටියගේ බුද්ධි මට්ටමට. බොහෝ දෙනෙක් ගරු කරාට සමහර හිත ඇතුලෙන් ඊර්ෂ්‍යා කරනවා එයාලගේ තියෙන බුද්ධි මට්ටම ගැන. එහෙම තමයි මේ සමාජයේ ඉතින් හරි අමුතුයිනේ අපිට තේරුම් ගන්න බෑනේ මේ ඝන සිහියෙන් ඉන්න පු탁ජන මිනිස්සුන්ගේ සිතුවිලි. අපිට මොකද මට ඔයාගේ හිත දුවන විදිහ කියන්නත් බෑ. තව කෙනෙක්ගේ හිත දුවන විදිහ කියන්නත් බෑ. ඒ වුණාට මේ මිනිස්යාගේ පෙනුමෙන් අපිට කියන්න පුළුවන් මෙයා කොහොමද කියලා. ඒක තමයි මම ඔයාලට කියන්නේ නායකත්වයට සුදුසු උසස් බුද්ධියක් තියෙන, බොහොම ගැඹුරු චින්තනයක් තියෙන, වෙනස් විදිහට ලෝකය දකින මිනිස්සු කියලා. එතකොට අර පොඩි නලලක් තියෙන කට්ටිය තියෙනවානේ. දැන් මූණේ ප්‍රමාණයක් දෙක්කම නලල හුඟක් පුංචි. ඒ නලල හුඟක් පුංචි කට්ටිය කියන්නේ මෙයාලගේ වැඩ ඉක්මන. බොහොම ක්‍රියාශීලී, ක්‍රියාකාරී. ඕන වැඩක් පට ගාලා කරනවා. හැබැයි කල්පනාව අඩුයි. වැඩක් කරන්න ගියොත් මේ කරන වැඩේ ඉවර කරන්න විතරයි බලන්නේ. මේක පිළිවෙලට කරන්නේ කොහොමද? මේක මේ ලස්සනට කරන්නේ කොහොමද? මොකක් හරි වැඩක් කරන්න ගියපුවා මේ වැඩේ අවසානය කොතනද වෙන්නේ? එහෙම නැහැ. එකපාරම දුවන්න කිව්වොත් දුවගෙන යනවා. දුවනවාම විතරයි. කොහොටද දුවන්න ඕන? කොච්චර වේගකින්ද දුවන්න ඕන? කොච්චර කාලෙකින්ද දුවන්න ඕන? අන්න ඒ කරුණු කාරණා හොයන්න. ඒකයි මම කිව්වේ ඒ කට්ටිය ක්‍රියාශීලී, ඉක්මන් තීරණ දෙනවා. වැඩේ ඕන දෙයක් ඉක්මනට කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඒ වුණාට කල්පනා ශක්තිය අඩුයි. තමන් කරන වැඩේ මොකක්ද කියලා තේරුම් ගැනීමේ හැකියාව අඩුයි. එහෙම තමයි අර පොඩි නලලක් තියෙන කට්ටියගෙන් අදහස් වෙන්නේ, සංකේතවත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට ඔයා දැකලා ඇති මේ වට නලල. ඔය සාමාන්‍ය ඔය රවුමක් වගේ අර අඩහඳ වගේ තියෙන නලල තියෙන කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටිය හරි සරල ජීවිතයක් ප්‍රාර්ථනා කරන කට්ටිය. මධ්‍යස්ථ ප්‍රමාණයේ බුද්ධියක් තමයි ඒ අයට තියෙන්නේ. ඒ අය හුඟක් ආදරය ප්‍රාර්ථනා කරන කට්ටිය, ආදරය ලබන්න ආස කට්ටිය, සෙනෙහස ලබන්න ආස කට්ටිය, ඔය වටනලලක් තියෙන කට්ටිය. එයාලා හුඟක් ජීවත් වෙන්න ආස සරල විදිහට ඔය බයිසිකලයක් පැදගෙන ගිහිල්ලා වැවෙන්න ආලා මම අර ඉස්සල්ලා කිව්වේ. ඒ වගේ කුඹුරකට පිටියකට ගිහින් ඒ ලොකු අදහස් නැහැ. නිකන් අහසේ මාලිගා හදලා නිකන් දුක් වෙන්න එහෙම දෙයක් නැහැ. 1000ක් හම්බුනොත් 1000න් කෑවා බිව්වා නිදාගත්තා. ආයෙ පහෝදා ගිහිල්ලා 1000ක් හොයාගත්තා. ආයෙ කන්න. ඒ වගේ අදහස් තියෙන සරල ජීවිතයක් ප්‍රාර්ථනා කරන කට්ටිය තමයි එයාලා.
සමහර වෙලාවල් වලදී ඔයා දැකලා ඇති මේ නළලේ රේඛා තියෙන කට්ටිය. දැන් නම් හුඟක්ම අඩුයි දකින්න නෑ. හරි දුර්ලභයි එහෙම නළලේ රේඛා තියෙන කට්ටිය. මමත් චූටි කාලේ දැකලා තියෙනවා. ඒත් මේ මෑතකදී නම් මම දැක්කේ නෑ. එහෙම මේ අර මෙහෙම උඩට උස්සපුවාම රේඛා එන එක ගැන නෙමෙයි කියන්නේ. අපි මේ සාමාන්‍යයෙන් කතා බහ කරගෙන ඉඳුනුත් මෙහෙම රේඛා තියෙන කට්ටිය ඉන්නවා. නළලේ. දැන් නෑ. මම නම් හුඟක් කාලෙකින් දැකලා නෑ. මොකද අවුරුදු 10කින් 15කින්වත් ඒ වගේ කෙනෙක්ව දැකලා නෑ. මම චූටි කාලේ දැකලා තියෙනවා. ඉස්කෝලේ යන කාලේ පොඩි ගැටයා කාලේ ඔක දැකලා තියෙනවා. ඒ කට්ටිය බොහොම ජීවිතේ බොහොම දරුණු කටුක අත්දැකීම් වලට මුහුණ දීපු මිනිස්සු. ඒ අයගේ මේ ජීවන අත්දැකීම් අපිට හිතා ගන්නවත් බැරි තරම් අත්දැකීම් වලට මුහුණ දීලා ආපු කට්ටිය. ඔය කියන්නේ සමහරු මේ කෙස් ගහෙන් මරණයෙන් බේරිලා ආවා කියලා. අන්න ඒ වගේ යාළ උපතේ ඉඳලම බොහොම දරුණු ජීවන කටුක අත්දැකීම් වලට මුහුණ දීපු මිනිස්සු. ඒ අය තමයි ඔය නළලේ රේඛා තියෙන කට්ටිය. එයාලගේ ජීවිතේ උපතේ ඉඳලම තනිකරම තියලා දෙන හුඟක් ගැටුම්. ඔය ගැටුම් එක්ක තමයි මෙයාලගේ ජීවිතේ වර්ධනය වීගෙන එන්නේ. ඒකයි මම කිව්වේ ඒ කට්ටිය අත්දැකීම් බහුල මිනිස්සු කියලා. අපට ඕන තරම් දේවල් එයාලගේ ජීවිතවලින් ගන්න පුළුවන්. ඒ තරම් අත්දැකීම් මේ මිනිස්සුන්ට තියෙනවා. අවසානයේදී එයාලගේ ජීවිතේ මැදි වයස පහුවෙද්දිම බොහොම තැම්පත් ස්වරූපයකට පත් වෙන එයාලගේ අත්දැකීම් හින්දා. මොකද අපි අර කියන්නේ මේ ගැඹුරු දිය කවදාවත් හෙල්ලෙන්නේ නැහැ කියනවනේ. පිරිච්ච කලයේ දිය හෙල්ලෙන්නෙත් නැහැ කියනවනේ. පිරුණු කලයේ දිය නොසැලේ කියලා අපි කතාවටත් කියන්නේ. ගැඹුරු දිය හැමදාම නිශ්චලයි. ඔය ගැඹුරු නැති වතුර තමා නිකන් එහෙට මෙහෙට පැද්දි යන්නේ. හරියට ඔය නළල රේඛා තියෙන මිනිස්සු වගේ. ඒ අයත් ගැඹුරු ජලය වගේ හැමදාම නිශ්චලයි. එයාලගේ වයස සීමාව පැන්නට පස්සේ ඒ කට්ටිය හරියට නිශ්චල වෙනවා. මොකද එයාලගේ අත්දැකීම් එක්ක හුඟක් දේවල් එයාලා ඉගෙන ගන්නවා. අපි ඔය කියන්නේ වාරයක් වැරද්දක් ගන්න ඉගෙන ගත්තේ පාඩමක් කියලා. ඒ වගේ තමයි එයාලා මුණ දීපු අත්දැකීම් එයාලා ජීවිතේට පාඩමක් කරගෙන තැම්පත් වෙලා බොහොම සාන්ත ජීවිතයක් අවසාන භාගයේදී එයාලා ගත කරනවා. ඔයා හොයලා බලන්න ඔහොම නළල රේඛා තියෙන කට්ටිය දැන් වර්තමාන සමාජයේ ඉන්නවද කියලා. මම නම් සෑහෙන කාලෙකින් දැක්කේ නැහැ. හරි ওই විදිහට තමයි වැඩසටහන අවසාන වෙන්නේ. වැඩසටහන ගැන ඔයාගේ හිතේ මොනවා හරි අදහසක් තියෙනවා නම් දක්වන්න. මේක හුඟක් ওই මිනිස්සයාගේ මූණ දිහා බලද්දී අපිට ඒක කොටස් වශයෙන් වෙන් කරනවා. හුඟක් මිනිස්සුන්ගේ ඇස් වලින් පෙන්වන්නේ එයාගේ සිතුවිලි, මනසේ ක්‍රියාකාරීත්වයේ හිත කොහොමද දුවන්නේ කියලා. එයාගේ හිතේ තියෙන අනුකම්පාව, ඒ මානසික ගැඹුර තමයි මිනිස්සයාගේ මූණේ තියෙන ඇස් වලින් පෙන්වන්නේ. අපිට ඇස් දිහා බලලා එයාගේ සිතුවිලි කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. නාසයෙන් පෙන්වන්නේ මිනිස්සෙක් ගාව තියෙන බලයයි, ධනයයි, නායකත්වයයි. මෙයාගේ තියෙන බලය කොහොමද, මෙයාගේ ධනය කොහොමද, මෙයා නායකත්වයට සුදුසුද කියලා. අන්න ඒ ගති ලක්ෂණ පෙන්වන්නේ නහයේ හැඩයෙන්. තොල් වලින් හුඟක් කියන්නේ ආදරයයි, ශරීරයේ තියෙන හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයයි. තොල් වලින් ওই කතන්දරේ තමයි අපි දැන් කතා කරානේ. කන් වලින් කියන්නේ මිනිස්යාගේ ශරීරයේ තියෙන සෞඛ්‍ය සම්පන්න බවයි, නිරෝගී ගතියයි, එයාට හිමි වෙලා තියෙන ආයුෂ ප්‍රමාණයයි, එයාට ලැබෙන සම්පත් පිළිබඳවයි. නළලෙන් කියන්නේ මිනිස්යාගේ තියෙන බුද්ධි මට්ටමයි, සිතුවිලි, එයාගේ තියෙන අතීත අත්දැකීම් කොයි වගේද කියලයි. ඒ වගේ දේවල් තමයි මිනිස්යාගේ මුහුණෙන් නිරූපණය කරන්නේ. හරි, එහෙනම් ආයෙත් මේ වගේම වැඩසටහනකින් ඉක්මනටම හම්බ වෙමු.